Hi friends, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම අද ස්ටඩි වලොග් එකක් අරන් ආවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් මම මුලින්ම හැමදාම වගේ වතුර කප් පුරව ගත්තා. මොකද අපි ස්ටඩි වැඩ කරද්දී හොඳට වතුර බොන්න ඕන. එහෙනම් අපි දැන් යන් අපේ ස්ටඩි ටේබල් එක පැත්තට. ඉතින් මේ තියෙන මගේ ස්ටඩි ටේබල් එක. මම මගේ ලැප් එකයි මට අත්‍යවශ්‍ය බට් ටිකයි විතරයි ස්ටඩි ටේබල් එකේ තියාගන්නේ. මොකද අපි ස්ටඩිස් කරද්දී අපේ ස්ටඩි ටේබල් එකේ හොඳට ඉඩ තියෙන්න ඕන. නැත්නම් අපිට කම්මැලි හිතෙනවා. ඉතින් මම වැඩ පටන් ගන්න කලින් හැමදාම to do list එකක් හදා ගන්නවා. මොකද මට ඒක හදාගත්තම මට කරන්න තියෙන වැඩ ටික වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ඉතින් මට හෝම්වර්ක්ස් ටිකක් කරන්න තිබ්බා. ඒ මම ඒක කරා. මම ඉතින් ඒව වෙන වෙනම ඔයාලට වීඩියෝ එකේ පෙන්නන්න ගියේ නෑ. මොකද එතකොට ඔයාලට බෝරින් වෙනවා. ඒ හින්දා මම ඒ ටික ස්පීඩ් කරලා දැම්මේ. ඊට පස්සේ මට තිබ්බේ පොතක් හදන්න. ඉතින් මට පොත හදන්න වෙලා මදි. ඉතින් මොකද දැන් තියෙන්නේ ටී ටයිම් එක. ඉතින් මම ටී ටයිම් එකෙන් පස්සේ ආයෙ එන්නම්. A few moments later. ඉතින් ඔන්න ටී ටයිම් එකෙන් පස්සේ මම ආයෙත් ආවා. ඉතින් මට තියෙන දැන් අර පොත හදන්න විතරයි. ඒක ඇත්තටම අපිට හදන්න කිව්වේ. ඒ කියන්නේ ෂෝට් නෝට්ස් බුක් එකක් වගේ. ඒ කියන්නේ කෙටි විෂය කරුණු ටික එකතු කරගෙන. ඉතින් මම ඒකත් හැදුවා. ඉතින් ඊට පස්සේ මම මගේ to do list එකේ කියන්නේ මම ලියාගත්ත වැඩ ටිකෙන් මම කරපු වැඩ ටික ටික දාගෙන මගේ ස්ටඩි ටේබල් එක සුපුරුදු විදිහට අස්පස් කරගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි අද මගේ ස්ටඩීස් වැඩ ටික උනේ. ඉතින් ඔයාලා මගේ vlog එකට කැමති නම් like එකක් දාලා කමෙන්ට් එකක් දාලා මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. එහෙනම් හැමෝටම bye.